අර මම කිව්වේ ඔබ ගෙදර ඉඳලා අද මෙතනට එනකොට ඔබට කී පාරක් කේන්ති ගියාද? ඔය කේන්ති යන වාරයක් ගානේ පිටුනේ මේ පපුවේ ගිනි ඇවිලෙනවා. මේ පපුවේ ගිනි ඇවිලෙන්න පිටුනේ ගිනි තියෙන තැන තමයි ඔබට උපාදාන වෙන්නේ. මේ ලෝකේ ගිනි තියෙන ලිපේ නෙමෙයි. මේ ලෝකේ ගිනි තියෙන දරුණුම තැන තමයි පිටුනේ අවීති මහ නරක ආදිය. මේ ගිනි තියෙන නරක ආදිය වල තමයි පිටුනේ මේ උපාදාන සකස් වෙන්නේ යන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතනවා සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා මං දැන් බනහල හරි හික්මිලා ඉන්නේ. මට පොඩ්ඩක් කේන්ති යන එක හැරෙන්න. අනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ තියෙන දරුණුම පාප කර්මය කර ඇවිල්ලා කියනවා මං දැන් පව් කරන්න හැදුවා. මට පොඩ්ඩක් කේන්ති යන එක තමයි ප්‍රශ්නේ. පින්වතුනි කේන්තිය කියන්නේ පාපයක් නෙමෙයි පාප මූලයක්. ද්වේෂය කියලා කියන්නේ. මුළු දස අකුසලේම උපදින්න පුළුවන් තැනක් ද්වේෂය කියලා කියන්නේ. මේ හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ. ඇයි හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ? මේ ලෝකේ තියෙන ඇත්ත සැටියෙන් දන්නේ නැති නිසා. හොරකම කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා පින්විතනේ අනේ රුපියල් 10ක් ඉතුරු කරන්න නරක ආදී යනවනේ නිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්න ඕනේ නැහැ ඔෆිස් එකේ පෑන ගෙදර අරන් ගිහලා දරුවට දෙනවා. පින්විතනේ රුපියල් 10ක්. නිසා අපාගත වෙන හැටි. මුළු ලෝකෙට ණය වෙන හැටි. මේ හිතලා බලන්න. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩ පොළක කොහේ හරි තියෙන ෆෝන් වල නෙවෙයිද පිරිස ජීවත් වෙන්නේ. പ്രേත කියන නම හැදෙන විදිහ මම ඔබට පෙන්නන්නම්. ආයිත් මම කියන මම මේ ඔබම අරමුණු කරගෙන නෙමෙයි ධර්ම දේශනා කරන්නේ. හැම කෙනෙකුටම සුවසෙත සැලසීම උදෙසා. නැත්නම් පිළිතුරු රුපියල් 10ක් නිසා පෙරේතෙක් වෙන්නේ. මොන අපරාධයක්ද? කෝටියක් නිසා පෙරේතෙක් වුණා නම් තව කමක් නැහැ. රුපියල් 10කට පෙරේතෙක් වෙන්න. പ്രേත කියලා කියන්නේ පිටුතුනි පරහේ අත. පරහේ අත කියලා කියන්නේ පිටුතුනි තමන්ට කරන්න පුළුවන්කම තීද්දි අනුන්ට අතපාන පිරිස. තමන්ට හොඳාකාරවම කරන්න පුළුවන් මේ දේ. නමුත් හැමතිස්සෙම අනුන්ට අතපානවා, අනුන් ලව්ව කරවනවා, අනුන්ගේ දේ පාවිච්චි කරනවා. තමන්ට කරන්න පුළුවන්කම තීද්දි. ආන්නේ පිරිස තමයි පිටුතුනි ගිහිල්ලා പ്രേත කියන කොටස උපදින්නේ. ඒ പ്രേත කියන කොටස ඉපදුනාට පස්සේ පිටුතුනි ඒ പ്രേත කියන කොටසට අනුන් දුන්න දෙයින් විතරයි යපෙන්න පුළුවන්. තමන්ට දෙයක් කරගෙන යපෙන්න බෑ. പ്രേත ලෝකයේ පිටුතුනි වෙලදාම් කරන්න බෑ. പ്രേත ලෝකයේ මේ කෘෂි කර්මාන්තේ නෑ. එහෙනම් බලට ආහාරයක් හම් වෙන්නේ නෑ. പ്രേත වෙච්ච කෙනෙකුට පිටුතුනි මේ සෙමසොටු ආහාර හැරෙන්න, මල මුත්‍ර ආහාර හැරෙන්න කිසිම ආහාරයක් නෑ. කවුරු හරි දුන්නොත් හැරෙන්න. මගේ ඥාතිවරුන්ට කියලා කැප කරලා පූජා කළා නම් කැප කරලා කිව්වනම් මේක මගේ ඥාතිවරුන්ට ඇවිදින්න ගනින්න කියන අන්න එතකොට විතරයි එයාට chance එකක් කියන්නේ මේක ගන්න. ඇයි පුරුදු කරපු ගතිය මොකද්ද? වඩපු සංකාර මොකද්ද? මට කරන්න පුළුවන්කම තියෙද්දි අනිත් එවුන් ලව්ව කෙරෙව්වා. පුතා ටීවී එක බල බල ඉන්න ගමන් කියනවා අම්මේ කීරි එක හදලා ගේන්නකො මෙතනට. Tamanට ගිහිල්ලා ගන්න පුළුවන්කම තියෙද්දි තමන්ගේ අම්මව මෙහෙවනවා ඒක උදෙසා. ඔබ මහන්සි වෙලා සමහරට යනවා ඇති ගෙදර. ගෙදර මහන්සි වෙලා ගියාට පස්සේ අම්මේ ඔය බත් ටික ගේන්නකො මෙහාට. අම්මේ වතුර එකක් ගේන්නකො මෙහාට. ඇයි ටීවී එක යන්න එක පොඩ්ඩක් හරි මිස් වුණොත් ප්‍රශ්නයක්. අනේ ඒක බල බල ඉඳලා නිකන් කුණු පෙරේතෙක් වෙනවනේ මේකතනේ. ඇයි තමන්ගේ අම්මටනේ කරන්නේ? අපි හිතන්නේ මොකද්ද? අම්මානේ. අම්මා ඉතින් අම්මා. අම්මා ඉතින් කරන්න බෑ. එහෙම තමයි හිතෙන්නේ. නමුත් මේකෙන් හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලාට හෝ දෙමාපියන්ට යම්කිසි වරදක් කරලා තිබුණා නම් අරිහත්වයේදීවත් අනුපාදිශේෂ පරිනිර්වාණයේදීවත් ඒව ෂේ වෙන්නේ නැහැ. ඊට කලින් ඒව පරිසම් දෙනවා. මොගලන් මහරහතන් වහන්සේ හොරු ගැහුවේ. පළවෙනි පාර උන්වහන්සේ යතුරු වෙලින් පැනලා ගියා. උන්වහන්සේ යතුරු වෙලින් වැඩියා එළියට. ඇයි හොරු කැන දින අනුකම්පාවෙන්. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වැඩියා. තුන්වෙනි වතාවෙත් හොරු එනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් මොම්මට ගහන්නේ. අතීතයේ තිබිච්ච දේ බැලුවා. මේ අපරාධය කරන්න පෙරාදේ මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා. අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ. තමන්ගේ අර අන්ධ අම්මා තාත්තව තමන්ගේ බිරිඳගේ කීම අහලා. අනේ අම්මේ හොරු ගහනෝ කියලා. කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ඇට කෑලි වෙනකන් ගහලා මරලා. ඒ කරපු පාප කර්මෙන් අවීති මහ නරක ආදී läගලා මහ දුක් විඳලා ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තිබුණා. අර අම්මට ගහපු එක. අම්මටයි තාත්තටයි. මරපුවට හරියන්න ගියා අවීතියට. අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයක් පරිසම් දෙන්න තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේකෙන් මිදිලා යන්න බෑ. ඇයි ඒ? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට හරි යම්කිසි උපවාදයක් කරලා තිබ්බනම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින්
විඳින්නම වෙනවා.